මගේ ආසම සින්දුව තමයි මා සියාගේ අක්කර දෙක ගැන කියපු සින්දුව. අවුව, බැස්ස, එළවලු, පළතුරු, මල් හැමදේම ගැන. එයාගේ අක්කර දෙකයි. ඒක තමයි එයාගේ ජීවිතේ. අක්කර දෙකයි ඔයයි. ඔයා දන්නවද? මං තමයි දැන් මේ අක්කර දෙකේම වැඩ කරන්නේ. ඔයා? ඔයා ඇත්තමද? ඔව්. සියා මාව එයාගේ අත්උදව්වට ගත්තා. එයාට හොඳටම අසනීප වෙලා එයාගේ ස්කෝපේවත් හරියට උස්ස ගන්න බැරුව හිටපු වෙලාවක තමයි ඒක සිද්ධ වුනේ. හරියටම ඔයා කේප් ටවුන් වලට ගිහිල්ලා ටික දවසකට පස්සේ මම දවසක් උදේ මේ අක්කර දෙක පහු කරගෙන ගියා. එයා මාව දැකලා මට කතා කළා. එයාට වත්තයිති සුද්දා දීලා තිබුණා බැල කරන්නයි කියලා පුංචි අත්තික බැල දෙකක්. එයාට ඒක හරියට අත උස්සලා පොළොවේ ඉඳ ගන්න බැරුවයි හිටියේ. ඉතින් මම තමයි මේ බැල දෙක පොළොවේ හිටියේ. දැන් මේ පුංචි බැල දෙක මහා ගස් දෙකක් වෙලා අත්තික ගෙඩි පුරෝලා. කොහොමද ඊට පස්සේ මම යාට බෝන්චි හිටවන්න පාත්‍ය හදලා ඒවට වතුරක් දැම්මා. එක දවසක් එයා මට කිව්වා එයාත් එක්ක දිගටම වැඩ කරන්න ඉන්නේ කියලා. වෝල්නට් ගහට වාඩි වෙලා එයා මට කියලා දුන්නා කොහොමද කැරට් අල හිටවන්නේ කොහොමද ඒවට වතුර දාන්නේ කියලා. සීයා කියලා දුන්න හැම දෙයක්ම මට අකුරක් නෑර තාමත් මතකයි. එයා වැඩ කරම කතා කළේ ඔයා ගැන. මොනවද දැන් ඒක කරන්නේ? සින්දු කියනවද? හොඳින් ඉන්නවද? එයා මාව පෝස්ට් ඔෆිස් එකට පිටත් කළා හැම සෙනසුරාදාවකම ඔයාගේ ලියුම් තියනවද කියලා බලන්න. ඒත් මං ලියුවා. ඔව් ලියුම් 4යි. මේ